IT මිස් ඔයා ආවේක හොඳයි. ඔයාට අද ලියුම් ගොඩක් තියෙනවා. ඔව් මැඩම් කියන්න. මම මේ අන්තර්ජාල බිල ගෙවන්න භාණ්ඩාගාරකතුමී හම්බෙන්න ආව ගමන් ඔෆිස් එක පැත්තෙන් ගියේ. මේ පළවෙනි ලියුම ඩිජිටල් ගුරුවරු පුහුණු කිරීම. මැඩම් මේක ඩිජිටල් ගුරුවරු පුහුණු කිරීම කියන මාතෘකාව යටතේ තිබ්බට මේකේ නම් කරලා තියෙන්නේ ගණිත ගුරුවරු පුහුණුවට එන්න කියලා. අයින්දකෝ මගේ මේ මේසේ යටත් ඔයාට දෙන්න ලියුමක් තියෙනවා. මේකෙත් තියෙනවා මේ IT කියලා බලන්න මේකත් ඔයාට. මැඩම් මේකේ මේ ලියුමේ තියෙන්නේ එපිටොම් කියලා. ඒ එපිටොම් කියන එක ඇතුලේ IT තිබ්බට මැඩම් මේ ලියුම මට නෙවෙයි මේ තියෙන එපිටොම් කියන මේ හොටෙල් එකේ ගුරුවරුන් සඳහා වූ ප්‍රදර්ශනයක් තියෙනවා. මේ ඒ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න කියලා පාසල් ළමුන් අරගෙන. ඉතින් මේක IT ගුරුවරයාට සම්බන්ධ ලියුමක් නන් නෙවෙයි මැඩම්. එහෙනම් විහාරමිස් මේ ලියුම බලන්න මේකත් ඔයාට නේද? මේකෙත් තියනවා නේද මේ IT කියලා? නෑ මැඩම් ඕකේ තියෙන්නේ කයිට් ෆෙස්ටිවල් එකක් ගැන. වාර්ෂිකව පවත්වන කයිට් ෆෙස්ටිවල් එකට පාසලේ ළමුන් රැගෙන යන්න කියලා තියෙන්නේ. මේක ඉතින් මැඩම්ට සපෝට් එකක් ඕන නම් මම ළමයි ටික ලෑස්ති කරලා දෙන්නම්. ඒ හැර මේක මේ IT ගුරුවරයා කරන්න ඕන කියලා නෑ මැඩම්. විහාරමිස් මේ ලියුම නම් ඔයාගේ නෙවෙයි කියන්න එපා. මේකේ තියෙනවා මේ ඩිගි කියලා. ওই ඩිජිට් වගේ වචන IT words නේ. එතකොට මේක ඩිගි කියලා තියෙන හින්දා මේ ඩිජිට් කියන එක වෙන්න ඕනේ. ඒ හින්දා මේ ලියුම ඔයාට වෙන්න ඕනේ. මේකට රිප්ලයි එකක් ඉක්මනට යවන්න. මැඩම් කේන්ති ගන්න එපා. මේ ඩිගිසි ඩිගාරේ කියලා මේ තියෙන්නේ මේ නාට්‍යයක් ගැන. මේකේ මේ නාට්‍යයේ ටිකට්ස් ඒවලා තියෙනවා. මේ ටිකට්ස් ඩ්‍රාමා කරන ටීචර් හරහා ළමයිට බෙදලා දෙන්න කියලා මේ තියෙන්නේ. මැඩම් මේක අර ඩිජි කියලා තිබ්බට මැඩම් මේක ඒ අදාළ ගුරුවරයාට යන්න ඕන එකක්.